Welcome to my YouTube channel. මේ තියෙන්නේ අපේ ගෙදර මිදුල. මට ගොඩාක් කලින් ඉඳන් ආසාවක් තිබුණා ලස්සන ගාඩන් එකක් හදාගන්න. හැබැයි ඒකට වෙලාවක් තිබුණ නැති හින්දා ඒ දේ මට මගහැරිලා තමයි තිබුණේ. හැබැයි මං අද හිතාගත්තා මට පුළුවන් විදිහට ලස්සන ගාඩන් එකක් අපේ ගෙදර හදාගන්නවා කියලා. අපේ ගෙදර ලොකු ගස් ගොඩක් තියෙන හින්දා හැමදාම එක දිගට අතු ගෑවේ නැත්තම් මිදුල කොළ ගොඩාක් වැටිලා ජරා වෙනවා. මේ ටිකේම එක දිගට වැස්ස තිබුණ හින්දා හරියට මිදුල අතු ගන්න බැරුණ හින්දා හොඳටම ජරා වෙලා තිබුණේ. ඒ නිසා ලස්සන ගාඩන් එකක් හදාගන්න කලින් මිදුල ලස්සනට පිරිසිදු කරගෙනම වැඩේ පටන් ගත්තා. ටික වෙලාවක් අස්කර කර ඉන්නකොට එකපාරටම වහින්න ගත්තා. එහෙනම් මම හිතුවා ටික වෙලාවක් ඉඳලා වැස්ස පායපුවාම ආයෙත් වැඩේ පටන් ගන්නවා කියලා. ඇත්තම කිව්වොත් මට ගාඩන් ගැන ලොකු ආසාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඒ වුණාට COVID-19 කාලේ ගෙදරටම වෙලා ඉන්නකොට මම චූටි පැල හැදුවා. ඊට පස්සේ තමයි මට ගාඩන් ගැන ආසාවක් ඇති වුනේ. ඉතින් ඔයත් COVID-19 කාලේ ගාඩන් වලට පුරුදු වෙච්ච කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වැස්ස අඩු වෙයි කියලා හිතුවට ඇත්තටම වැස්ස අඩු වුණේ නෑ. තවත් වැඩි වුණ එක තමයි උනේ. ඒ හින්දා මම හිතුවා ඊළඟ දවසේම ආපහු වස් කරන්න පටන් ගන්නවා කියලා. අද මම අස් කරන්න පටන් ගත්තේ මුලින්ම මෙන්න මෙතන. මුලින්ම මෙතන පස් පුරවලා තියෙන පොලිතින් පැකට් වලින් පස් ටික අයින් කරලා පැකට් ටික වෙනම අයින් කරගත්තා. මොකද මේ පස් ටික අපිට ඕනේ වෙනවා අපි ඉස්සරහට හදන පැලවලට දාන්න. ඒ හින්දා මේ පස් ටික එහෙම තියෙන්න පැකට් ටික විතරක් අයින් කරා. ගාඩන් ගැන ඔයාට මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ? ඔයා ගාඩන් වලට කැමතිද? ගාඩන් වලට කැමති නැද්ද? ඔයාලා ගෙදර ඉන්නවද එහෙම නැත්නම් නිකන් පිස්සුවෙන් වගේ ගාඩන් වලට බැහැලා වැඩ කරන කට්ටිය? ගාඩන් ගැන ඔයාට තියෙන අයිඩියා එක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම මුලින්ම අපේ ගෙදර මිදුලේ මෙතන අස් කරන්න පටන් ගත්ත හේතුව තමයි මම හිතාගෙන ඉන්නවා අලුතින් නයිමිරිස් පැල ටිකක් හදන්න. නයිමිරිස් පැලවලට සාමාන්‍යයෙන් වැඩි අවුවක් නැතුව අඩු අවුවක් නැතුව තමයි තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ අවුවක් තියෙන්න ඕනේ. ඒ හින්දා මම මේ සුද්ධ කරපු ඒරියා එකට මේ මම ඔය කිව්වා වගේ හරිම මධ්‍යම ප්‍රමාණයේ අවුවක් තමයි වැටෙන්නේ. ඒ හින්දා තමයි මම එතන මුලින්ම සුද්ධ කරන්න පටන් ගත්තේ. මම ඊට පස්සේ අතින් ගලවන්න පුළුවන් වල් ටිකත් ඒ විදිහට ගලවලා මේ ඔක්කොම ටික හොඳට එතන කොලත් අතු ගාලා වලුත් ගලවලා පිරිසිදු කරගත්තා. පොලිතින් පැකට් ටිකත් අයින් කරලා
වල් ගලවලා කොලත් අතු ගාලා ඉවර වුණාට පස්සේ ඊට පස්සේ මේ තියෙන පුවක් පැල ටිකත් ගලවලා අයින් කරනවා. ඒවා බත්ති වෙන තැනක ලොකු වලවල් කපලා ඒ වගේ හදනවා. එතකොට එතන මොකුත්ම නැති හින්දා නිදහසේ නයි මිරිස් වගාව කරගෙන යන්න පුළුවන්. මේ ටිකත් ඔක්කොම ගලවලා ඉවර වුණාට පස්සේ හරිම ලස්සනට පැහැදිලිව ඒ ඒරියා එකම තියෙනවා. මේ තියෙන්නේ මුලින් තිබ්බ විදිහ. මේ තියෙන්නේ මං අන්තිමේට සුද්ධ කරලා ඉවර වුණ විදිහ. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.